සුබ දවසක් ඔයාලට. අද කතා කරන්න යන්නේ අපිට රසායන විද්‍යාව පාඩම් වලදී හමු වන දර්ශක පිළිබඳව. එතකොට රසායන විද්‍යාව පාඩමක හමු වන දර්ශකයක් කියලා කියන්නේ රසායන විද්‍යාවේ හමු වන අම්ල සහ භෂ්ම වෙන්කර හඳුනා ගැනීම සඳහා පාවිච්චි කරන්න පුළුවන් රසායනික ද්‍රව්‍යයක්. එතකොට මේ දර්ශකවල විශේෂත්වය තමයි මේ දර්ශක ආම්ලික මාධ්‍යයකට දැම්මහම එක් වර්ණයකුත් භාෂ්මික මාධ්‍යයකට දැම්මහම තවත් වර්ණයකුත් ලබා දීම. ඉතින් පුංචි පන්තිවල විද්‍යාව සඳහා අපිට තියෙනවා ස්වභාවිකව අපිට හොයාගන්න පුළුවන් දර්ශක වර්ග. විද්‍යාගාරයේ තියෙන රසායනික ද්‍රව්‍ය වලට අමතරව ස්වභාවික පරිසරයෙන් අපිට සපය ගන්න පුළුවන් දර්ශක පිළිබඳව. එහෙම තියෙන දර්ශක තමයි වදමල් තම්බාගත් ජලය, නිල් කටරළු තැම්බූ ජලය, කහ තැම්බූ ජලය, මේ වගේ විවිධ ස්වභාවික දර්ශක වර්ග තියෙනවා. ඉතින් මෙහෙම ස්වභාවික දර්ශක ගැන හොයාගෙන යනකොට මට අපූර්ව දර්ශකයක් හම්බුණා. ඒ තමයි අපි සාමාන්‍යයෙන් අර හඳුන්වන වැල් අල වර්ගයක් තියෙනවා. ඒ තමයි රාජල කියලා හඳුන්වන දම්පාට අල වර්ගය. මෙන්න මේ අල තැම්බූ ජලය දම්පාට ද්‍රාවණයක් ලැබෙන්නේ මෙන්න මේ ජලය පාවිච්චි කරන්න පුළුවන් අපිට දර්ශකයක් විදිහට. අපි දැන් බලමු මෙන්න මේ රාජල තැම්බූ ජලය දර්ශකයක් විදිහට පාවිච්චි කරාම මොන වගේ වර්ණද ලබා දෙන්නේ කියලා. මුලින්ම ඔයාලා බලන්න සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් භෂ්මයක්. මෙන්න මේ භෂ්මයට රාජල තැම්බූ ජලය දැම්මහම මොන වර්ණයද ලැබෙන්නේ කියලා. ඔයාලා දැක්කා අපූර්ව වර්ණ විපර්යාසයක් වෙනවා. අපි ඊළඟට දාලා බලමු. ඉතා තනුක සල්ෆියුරික් අම්ලය තියෙනවා මගේ ළඟ. තනුක සල්ෆියුරික් අම්ලයත් එක්ක මේ රාජල තැම්බූ ජලය වර්ණ විපර්යාසයක් පෙන්වන්නේ කොහොමද කියලා. හොඳයි. ඔයාලා දැක්ක එහෙනම් කොහොමද මේ විදිහට දර්ශකයක් අම්ල සහ භෂ්ම එක්ක විවිධ වර්ණ ලබා දෙන්නේ කියලා. එහෙනම් අපි තවත් ඉස්සරහදී තවත් දර්ශක කීපයක් එක්ක හමු වෙමු. එහෙනම් අදට මම ගිහිල්ලා එනවා. ඔයාලා හැමෝටම සුබ දවසක්.